ආයුබෝවන් ස්තෙරුවන් සරණයි. තිරසර සහන ස්ට්‍රෝලජි සර්විස් මගින් මම අද ඔබලාට කියලා දෙන්නේ 2025 මාර්තු මාසයේ 29 වෙනි සෙනසුරාදා රාත්‍රී 9:41ට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා මීන රාශියට යෑම ඔබේ ලග්නයට බලපාන ආකාරයයි. සමහර ලග්නවලට සුපිරි කෝටිපතියන් වී පිටරටක පදිංචි වී හෝ පිටරටක හොඳ රක්ෂාවක් කරලා ගෙවල් ඉඩම් යාන වාහන ලැබිලා සුපිරි ජීවිත ගත කිරීමට වාසනාව උදා වෙනවා. හදිසි ලොතරැයි වාසනාව පවා ලැබිලා ධන වාසනාව ලැබිලා ධනවත් වී සැප සම්පත් මැද වාසය කිරීමට හැකි වෙනවා. නමුත් සෙනසුරු මීනයට යෑම නිසා සමහර ලග්නවලට අවුරුදු 2කමාරක ලග්න ඒරාෂ්ටකයක් අෂ්ටම ඒරාෂ්ටකයක් ජම්ම ඒරාෂ්ටකයක් බලකපානවා. එවිට අපලදායක වෙනවා. සුව කිරීමට අපහසු ලෙඩ රෝග රෝහල් වල ගත කිරීමට නඩු හබවලින් පැරදිලා සිරගවල් යෑම පවා සිදු වෙන්නට පුළුවන්. මේ දේවල් ගැන දැනගෙන ප්‍රවේශම් වෙන්නට ඔබට පුළුවන්. ඔබේ කේන්දරයේ ශනි මාරු වෙන කොටුව සුබද අසුබද කියා දැනගන්න පුළුවන්. කලින් වැඩසටහන් ලිස්ට ඔබට පිටවීමට මම බලාපොරොත්තු වෙනවා. 100% නිවැරදිව මෙම කරුණු කියා දෙන අතර ඔබට බලපාන එක ප්‍රශ්නයකට උත්තර ලබා ගැනීමට මෙම තිරසර සහන YouTube channel එක subscribe කර bell icon එක press කර පහත දක්වන comments වලට ඔබේ කේන්දරයේ ඔබේ ලග්නය උපන් දිනය උපන් වේලාව උපන් රට හා ස්ථානය හා කේන්දරයේ දශා ශේෂ්ඨ නිවැරදිව සටහන් කරන්න. අපි සෑම දිනම පෙර ආත්මවල කරපු කුසල අපේ උපන් වේලාවට හදපු කේන්ද්‍රවල සටහන් වෙනවා. ඒ අනුව අපි සෑම දිනාටගේම උත්පත්ති කේන්ද්‍රවල මතක තිබා ගන්න බලදුබලකම් හා ගත කරන දශා විදශා අන්තර්දශා ඒරාෂ්ටක අනුව සුභ හෝ අසුභ ඵල බලපානවා. අපි මේ ආත්මයේ කරන කුසල් හෝ අකුසල් මේ ආත්මයේ හෝ මතු ආත්මවල බලපානවා. 2025 මාර්තු ශනි මීනියට යෑම නිසා අවුරුදු 2කමාරක් බලපාන අපල මග හරවා ගැනීමට ධර්මානුකූල වී කළ යුතු ධාර්මික පිළියම් වැඩසටහන අවසානයේ කියලා දෙනවා. අපි දැන් බලමු 2025 මාර්තු 29 වෙනිදා ශනි මීනියට යෑම. මේෂ වෘෂභ මිථුන කටක ලග්න හතරට බලපාන්නේ කෙසේද කියා. ඔබ සැමට තෙරුවන් සරණයි. අපි දැන් බලමු මේෂ ලග්න ඔබගේ කේන්දරේ ශනි මාරුව කෙසේද කියා. සෙනසුරු හෙවත් ශනි 2025 මාර්තු 29 වෙනිදාට මේෂ ලග්න ඔබගේ කේන්දරේ 12 වෙනි කොටුවට යනවා. 12 වෙනි මාරක ස්ථානයක් බව ඔබ දන්නවා. ශනි 12 වෙනිට යෑමෙන් ගිලා අවුරුදු 2කමාරක් ගත කරනවා. මේ කාලයේ වියදම් වැඩි වී ධනය විනාශ වීමද සෞඛ්‍ය දුර්වල වී සුව කිරීමට අපහසු පිළිකාවැනි රෝග පවා සෑදීමද හෘදයාබාධ ස්නායු ආබාධ සෑදීමද රෝග සුව වීමට කාලයක් ගත වීමටද පුළුවන්. අධ්‍යාපනයට බාධා ඇති වෙන්න පුළුවන්. විවාහක අයගේ විවාහය පවා කඩා වැටීමට සිදු වෙන්නට පුළුවන්. රක්ෂාවේ කරදර ඇති වෙන අතර රක්ෂාවේ උසස් නිලධාරීන් සමග අමනාපකම්ද තමාට අසත්‍ය චෝදනාද දඩුවම්ද ලැබිය හැකිය. ව්‍යාපාර කරකශ වී ලාභ ඉතා අඩු වෙනවා. දේශපාලනය කරන අයට අපකීර්තිය නිന്ദා අපහාස නීතිමය කටයුතු වලින් පරාද වී හිරේ යෑමට පවා සිදු වෙන්න පුළුවන්. පවුලේ කෙනෙකුගේ මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඉතාමත්ම ප්‍රවේශම් කරගන්න. සෙනසුරා 12 වෙනි ගමන් කරන අවුරුදු 2කමාර සෑමාතින්ම විපත්තිදායකයි. නඩු වලින් පෙරදී හිරේ යාමද සිදු වෙනවා. භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමග අඬදබර නිසා විවාහය පවා දෙදරා යන්නට පුළුවන්. ඔබේ කේන්දරේ 11 හෝ 12 හෝ එක කොටුවල චන්ද්‍රයා සිටිනවා නම් තවත් අපල වැඩි වෙලා ජම්ම ඒරාෂ්ටකයක් බලපානවා. ඔබ පස්පව් දසකුසල වලින් වැළකී අවංකව ජීවිතය ගත කරා නම් පෙරකෙව් විපත්ති කරදර අඩුවෙන් බලපානවා. පස්පව් දසකුසල වලින් වැළකී බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ජීවත් වීමෙන් අපල මග හරවා ගන්න.
ධර්මානුකූල වී කළ යුතු ධාර්මික පිළියම් මෙම වැඩසටහන අවසානයේදී කියලා දෙනවා. මේ දේවල් කලින්ම දැනගත්තාම ඔබට විපත්ති කරදර මගහරවා ගන්න පුළුවන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. සෙනසුරා හෙවත් ශනිග්‍රහයා 2025 මාර්තු 29 වෙනිදාට වෘෂභ ලග්න ඔබගේ කේන්දරේ 11 වෙනිට පැමිණ අවුරුදු 2කමාරක් එහි ගත කරනවා. මේ කාලයේ මැණික් කර්මාන්තයේ ඛනිජ වස්තු ව්‍යාපාර කරන අයට වාසි ලැබෙනවා. මිත්‍රයන්ගෙන් උදව් ලැබෙනවා. විදේශ රැකියාව ලැබීමට හොඳ විදේශ රටක පදිංචි සැප සම්පත් මැද ජීවත් වීමට පුළුවන් වෙනවා. දේශපාලනය කරන අයට ජයග්‍රහණ ලැබෙනවා. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙනවා. මේ කාලේ නිවාස ඉඩම් මිලදී ගැනීමට මුදල් ලැබෙනවා. හදිසි ධන ලාභ පවා ලැබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වෙනවා. මම කලින් වීඩියෝ එකේ කියලා දුන්න විදියට ඔබේ කේන්දරේ ශනි නීචව හෝ සතුරුව 6-8-12 තැන්පත් වෙලා තිබුණොත් මේව තත්ත්වය තරමක් භයානක වෙන්නට පුළුවන්. එතකොට ඔබ නීති විරෝධීව වැඩ කිරීම නිසා නීති ප්‍රශ්න ඇති වී විපත් ලෙඩ රෝග පැමිණෙන්න පුළුවන්. චන්ද්‍රයා 10, 11, 12 ලකුණු කර තිබේ නම් ජම්ම ඒරාෂ්ටිකයේ බලපානවා. එවිට අපල ඇති වෙනවා, හදිසි අනතුරු යනාදිය සිදු වෙන්න පුළුවන්. අනිත් එක ඔබ එවිට අවංකව වැඩ කරන්නේ නැතුව සල්ලි හම්බ කරන්න ගිහිල්ලා කරදර ඇති කර ගන්නවා. නීති ප්‍රශ්නත් ඇති කර ගන්නවා. ලෙඩ රෝග ඇති කර ගන්නවා. පවුලේ කෙනෙකුගේ මරණය පවා සිදු වෙන්නට පුළුවන්. පස්පව් දස අකුසල වලින් වැළකී බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ජීවත් වීමෙන් අපල මඟ හරවා ගැනීමට පුළුවන්. ධර්මානුකූල වී කළ යුතු ධාර්මික පිළිවෙත් වැඩසටහන අවසානයේදී කියා දෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සෙනසුරු ග්‍රහයා මාර්තු 29 වෙනිදාට මිථුන ලග්නධාරීන්ගේ කේන්ද්‍රයේ දහවැන්නට ගෝචර වෙනවා. දහවැන්න රැකියා ස්ථානයයි. පියාගේ කටයුතුද දහවැන්නෙන් පෙන්වනවා. සෙනසුරා 10ට යන විට රක්ෂාවේ තෘප්තිය අඩු වී සේවක ප්‍රශ්න වැඩි වී ගොවිතැන් හෝ වැවිලි කරන අයට ආදායම ලැබීමට බරපතල වෙහෙසක් ගැනීමට සිදු වෙනවා. ආදායම අඩු වෙනවා. නරක මිත්‍රයන් ආශ්‍රය නිසා විනාශකාරී නරක පුරුදු වලට ඇබ්බැහි වී නීතියේ රැහැනට පවා අසු වී හෝ භයානක වෙඩි වලින් හෝ පිහි ඇනුම් වලින් විනාශයට පත්වීමට පුළුවන්. අනුන්ට මුදල් වියදම් වෙනවා. පියාගෙන් ඈත් වෙනවා. විවාහයේද රණ්ඩු සරවල් වැඩිවීමද විවාහය ගැන කලකිරීමද අනියම් සම්බන්ධතා ඇති වී ඉන් පවුල දෙදරා යෑමද සිදු වෙන්නට පුළුවන්. විවාහයක් අපේක්ෂා කරන අයගේ අපේක්ෂාවන් බිඳ වැටේ. මේ කාලයේ සෞඛ්‍යයටද අයහපත්ය. හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ස්නායු ආබාධ, පාදවල ආබාධ පවා ඇති වෙනවා. තවද ඔබේ කේන්ද්‍රයේ 9 හෝ 10 හෝ 12 කොටුවල චන්ද්‍රයා ලකුණු කර තිබෙනවා නම් ජම්ම ඒරාෂ්ටිකයේ බලපානවා. එවිට පවුලේ කෙනෙකුගේ මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඔබ බොහෝ අකීකරුකම් කරලා අවංකව වැඩ කරන්නේ නැතුව නීති විරෝධී ප්‍රශ්න ඇති කරගෙන විපත්ති ඇති කර ගන්නවා. ඔබේ කේන්ද්‍රයේ 6, 8, 12 කොටුවල ශනි ලකුණු කර තිබේ නම් විපත්ති වැඩි වෙනවා. මම කලින් වීඩියෝ සඳහන් කර ආකාරයට පෙරපව් පළ දෙන කාලයක් වෙනවා. අවංකව හොර වැඩ නොකරන පස්පව් දස අකුසල් නොකර ජීවත් වන අයට විපත් අඩුවෙන් බලපානවා. පස්පව් දස අකුසල් වලින් වැළකී අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව ජීවත් වී අපල මඟ හරවා ගන්න. කළ යුතු පිළිවන් වැඩසටහන අවසානයේදී මම කියා දෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
සෙනසුරු ග්‍රහයා 2025 මාර්තු 29 වෙනිදාට කටක ලග්න ධාරීන්ගේ කේන්ද්‍රවල නමවැන්නට ගෝචර වෙනවා. කේන්ද්‍රයක නමවැන්න පුණ්‍යස්ථාන භාග්‍යස්ථාන ලෙස හඳුන්වනවා. සෙනසුරා නමවැන්නේ යන විට කටක ලග්න ධාරීන්ට පිටරට ගමන් වලට බාධා එනවා. ගමන් වලින් කිසි ප්‍රයෝජනයක් නැති වෙනවා. රැකියා කරදර හා රැකියාවේ ස්ථාන මාරුවීම් වෙනවා. නිතරම අනුන් සමග රණ්ඩු වලට පැටලෙනවා. ආගම ධර්මය ගැනත් භක්තිය පවා අඩුවේ. මිත්‍යා ආගම් ගැන පැහැදෙනවා. මිතුරන්ගෙන් උදව් නැති වෙනවා. ණය ගෙවීමට අපහසු වෙනවා. දෙමව්පියන්, ගුරුවරුන්, සහෝදරයන්, වැඩිහිටියන් සමග නිකරුණේ අමනාප වෙනවා. භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමගත් අඬදබර සිදුවෙන්නට පුළුවන්. ස්නායුගත ආබාධ, බඩවැලේ ආබාධ පවා සෑදෙන්නට පුළුවන්. සුළු අසනීපයක් වුණත් සුව වීමට කාලයක් ගත වෙනවා. ඔබේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 8, 9, 10 කොටුවල ලකුණු කර තිබේ නම් සෙනසුරා නමවැන්නේ ගෝචර වෙන 2025 මාර්තු 29 වෙනිදා සිට ඉදිරියට ජම්ම ඒරාෂ්ටකයක් බලපානවා. එවිට කරන කියන කටයුතු අසාර්ථක වෙනවා. මුරණ්ඩුකමට නීති විරෝධී වැඩ කරලා හිරේ විලංගුවේ පවා වැටෙන්නට පුළුවන්. ඔබේ කේන්දරයේ සෙනසුරු හෙවත් ශනි 6, 8, 12 නම් මා කලින් වීඩියෝ එකේ කියා දුන්න ලෙසට පෙරපව් පළදින කාලයක් වෙනවා. අවංකව නීති විරෝධී වැඩ නොකරන අය, ධර්මානුකූල අයට ඉහතකී විපත් අඩුවෙන් බලපානවා. පස්පව් දස අකුසල් වලින් වැළකී අපේ බුදුහාමුදුරුවෝ කියා දුන් ධර්මය අනුව ජීවත් වී අපල මඟ හරවා ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. ඔබගේ ලග්නවලට බලපාන ග්‍රහ අපල උපද්‍රව දුරු කර ගැනීමට දිනපතා බුදුන් වඳින්න. පිරිත් නූල් රෝදයක් ළඟ තබාගෙන දවස් 21ක් පිරිත් කර එම නූල ඔබගේ අතවටේ තුන්වරක් ඔතා ගැටගසන්න. පවුලේ අයගේද එසේ කරන්න. යහපත් ශීලාදී ගුණධර්මයක පිහිටා ප්‍රතිපත්තිගරුකව පිරිත් සංචායනා කරන්න. දිනපතා ඉතිපිසෝ ගාථාව කියන්න. බුදු පියාණන් විශාලා මහනුවර රෝගපිය, දුර්භික්ෂපිය, අමනුෂ්‍යපිය දුරු කිරීමට සංචායනා කළ තුන් සූත්‍රය සංචායනා කරන්න. දස දිසාවට බුදු බලය පිහිටුවා ආරක්ෂාව ලබා දෙන දස දිසා පිරිත හෙවත් කුද්දක චින පංචරය කියන්න. ග්‍රහ අපල, භූත දෝෂ, සතුරු කරදර පිරිත් බලයෙන් දුරු කරගන්න. පාපකාරීන්ගේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තණ්හාව නිසා කරන සතුරු කරදර සහ මුලින් නැති කිරීමට, නඩුහබ දුරු වීමට, සම්මුඛ පරීක්ෂණ හා විභාග ජය ගැනීමට, වෙළහෙළදාම් ගොවිතැන් දියුණු වීමට, අඹුසැඹි වාද භේද දුරු වී නිවාස තුළ වාසනාව, සතුරු සම්පත වර්ධනයට දසමාර පිරිත, ජය පිරිත, මෝර පිරිත කියන්න. කායික මානසික රෝග වළක්වා ගැනීමට බොජ්ජංග පිරිත කියන්න. බුද්ධේච ධම්මේච සංඝේච රාජං පිරිත දිනපතා කියන්න. ඔබට හැකි පමණින් ගිලන් වූ අයට උපකාර කරන්න. ගිලන් වූ දෙමව්පියන් ඇතුළු පවුලේ අයගෙන් එය පටන් ගන්න. ඔබට හැකි පමණින් කුසගින්නෙන් ජීවත් වන අයට ආහාර පාන දන් දෙන්න. සෑමදාම ආනාපාන සතිය මෛත්‍රී භාවනාව කරන්න. පොයට ගෙදර හෝ පන්සලක සිල් සමාදන් වන්න. ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව ඔබ දන්නවා. සෑමදාම පිරිත් සංජායනා කළාට පසු බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි, එය සත්‍යයි, එය සත්‍යයි, එය සත්‍යයි තුන්වරක් කියන්න. එම සත්‍යයේ බලෙන් මම නිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා කියා සත්‍යක්‍රියා කරන්න. මේ භාවනාවක් වශයෙන් කිරීමෙන් ඔබගේ ලෙඩ දුක් දුරු කරගන්න. මෙම සත්‍යක්‍රියාවෙන් අනුන්ගේද ලෙඩ දුරු වේවායි ඔබට භාවනාවක් වශයෙන් කිරීමෙන් ඔබගේ පවුලේ අයගේද, දන්නා අඳුරන අයගේද ලෙඩ දුරු කිරීමට හැකි වෙනවා. ඔබ අදහන ආගමක නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කර ග්‍රහ අපල දුරුගත්ය ලග්න පලාපල ඉදිරිපත් කිරීමට, අප ඉදිරිමත් කිරීමට අපගේ තිරසර සහන ඇස්ට්‍රොලොජි සර්විස් YouTube channel සෑමදාම සබ්ස්ක්‍රයිබ් කරන්න. ලෝකවාසී ඔබ සැමට සුබ අනාගතයක් වේවා.